විටින් විට වහින වැස්සත් එක්ක මගේ අද දවස කොහොමද ගත වුනේ කියලා එන්නකො මේ පැත්තට බලන්න. ඉතින් අපේ පැත්තට නම් උදේ දවල් රෑ කියලා නෑ, සැරින් සැරේට වහිනවා. ඒ වැස්සෙම අපේ තාත්තා රසම රස වරක ටිකක් මෙන්න මේ විදිහට කපනවා මම දැක්කා. එයා අම්මට කියනවා ඇහුණා මට උදේ කීය වේද? ඔයා යෝග ගිහින් එනකොට කට්ටියම එක්කන් එන්න මම පොඩි බඩක් ලෑස්ති කරලා තියන්නම් කියලා. ඉතින් ඒ ණයට තමයි තාත්තා මේක සූදානම් කරන්නේ. ඒ අතරේ මම දවල්ට උයන්න පටන් ගත්තා. ගලේ අඹරලා උයා ගත්තම ඒකේ පුදුමාකාර රසක් තියෙන්නේ. මම නම් තාමත් ඉඟුරු සුදු ලූණු මෙන්න මේ මිශ්‍රණය ගලේ අඹරලා ගන්නවා. ඉතින් අද චිකන් ටිකක් හදාගන්න තමයි ලෑස්ති වෙන්නේ. ලොකු දෙයක් හදන්නේ නැහැ. සිම්පල් දවල් ආහාරයක් හදන්න. ඉතින් මගේ රසම රස අඹරාගත්ත පහේ කුලිය දාලා කහ චුට්ටකුත් දාලා ලුණු චුට්ටකුත් දාලා මේක ටිකක් වෙලා තියමු. මම සාමාන්‍යයෙන් කොසිය අස් කරනකොට මට අස් කරන්න පුළුවන් පුංචි පුංචි වැඩ කොටස් ටික එවලෙම කරගන්නවා. එතකොට අවසානයේ ලුකුවට අස් කරන්න කිසිම දෙයක් නැති තරම්. ඉතින් මේ වෙලාවේ හාල් ටික හොදන්න හිතුවා විතරයි අපේ අම්මා කතා කරනවා ඇහුණා. ඉතින් චුට්ටක් ඒ පැත්තට ගියා. වරක ටික මෙන්න මේ කට්ටියට තමයි කපලා තිබ්බේ. වරකා කකා බයි. ඔන්න ඉතින් ආයෙත් මම චිකන් දෙකයි මගේ වැඩ ටික පටන් ගත්තා. හොඳට සෝදගත්ත හාල් ටිකට වතුර ගානට තියලා මෙන්න මේ විදියට වටේ වතුර නැති වෙන්න හොඳට පිහදාලා තියන්න මම නම් අමතක කරන්නේ නැහැ. ඉතින් මේ මල්ටි කුකර් එකේ විනාඩි 8ක් වෙනකොට පත් එක දෙනවා. ඉතින් ඇත්තට මේක මට ලොකු පහසුවක්. විදුලියත් ඉතිරි. ඇත්තටම කියනවා නම් කරන්ට් බිල ලොකුවට යන්නේ නැහැ. හරි. ඊට පස්සේ අපි චිකන් ටික හදාගමු. ඉතින් මම ඉඟුරු සුදු ලුණු එතකොට රම්බ කරපිංචා ගම්මිරිස් ඔය වගේ දේවල් සේරම ටික අඹරගත්ත නිසා මට අමුතුවෙන් මේකට පහේ දාන්න උවමනා වුණේ නැහැ. තෙලට මිරිස් ටිකක් දාලා අපහු රම්බ කරපිංචා ටිකක් දාලා තමයි ගත්තේ.
චිකන් ටික තෙලේ විනාඩි 5ක් විතර තැම්බෙන්න තියලා වහලා ඊට පස්සේ මම වතුර කෝප්ප 1මාරක් විතර දාගත්තා. හරි එන්නකො යන්න සුදුලූණු බතක් හදාගන්න. බත් එක සුදුලූණු දාලා රසම රස තෙම්පරාදුවක් දාගන්න තමයි හදන්නේ. ඉතින් මම මේ වැඩ කරන අතරේ අපේ ගෙදර අයියයි නංගි දෙන්න එකට එක වලි. නංගි දැන් එනවා එක එක ඒවා කියාගෙන. අයියා අරේම කරා, අයියා මේම කරා. පොඩ්ඩ බැරි වෙන්න බෑ ඉතින්. ඉතින් ඕවත් කන පුරා අහගෙන තමයි මම මේ වැඩ කරන්නේ. සුදුලූණු ටික ලෑස්ති කරගන්නකොට මගේ රසම රස චිකන් එක හොඳට ඉදිලා. ඉතින් බත් එකත් ඉදිලා. මං කිව්වනේ අද මම ලොකුවට කිසි දෙයක් හදන්නේ කියලා. ඊළඟට මම සලාදයක් හදාගන්න තමයි හිතුවේ. ඉතින් ඒකත් හදාගෙන පපඩමකුත් පැදගත්තනම් පංකාඩු 5යි. ඉතින් රෑටත් එක්ක බත් තියාගත්ත නිසා මම දවල්ට විතරයි සුදුලූණු බත හදාගන්නේ. ඉතින් දවල්ට අවශ්‍ය වෙන ප්‍රමාණය විතරක් මම මෙන්න මෙහෙම වෙනම අයින් කරගෙන නැවත මාටි කුප්ප එක හොඳට වැහුවා. එතකොට හවස 6-7 වෙනකන් ඒකේ රස තියෙනවා. උණුවෙන්ම බත් ටික කන්න පුළුවන්. දැන් අපි කනවද? කමුනේ.
ඔන්න ඉතින් මගේ වැඩ ටික නම් අහවරයි. දැන් ඉතින් දවල්ට කන වෙලාව තමයි ඇවිත් තියෙන්නේ. එහෙනම් අදට ගිහින් එන්නම්. ආයෙත් දවසක ලස්සන වීඩියෝ එකකින් හමු වෙනකන් ඔයාලා හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න.